අද අපිට වීඩියෝ එක මුලින් ඉඳලා ගේන්න බැරුණා. මොකද අපි ආවේ එළිය නැතේ බස් එකේ සෙනග හිටියා. අපි දැන් ඉන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ. හෙලෝ. අපි බලා ගන්න එක අම්ම කෙනෙක් කිව්වා මේ ඉන්නේ අම්මා. එයා ආයෙවට වැඩක් නැහැ. අපි එයා තමයි අපිව බලාගන්න. එයාගේ යට තමයි අපි ඉන්න ඕනේ. එයා ඊට කිව්වොත් ඒකේ අනිත් පැත්ත තමයි මේ දැන් නම් වෙන්නේ. අපි කියන්නේ එයාට අපි ඒක ඕනේ දෙනවා දැන් එයා. අන්න ඒක ගෙදරින් එනකොට අර විදිහට දැන් ඒක පොඩ්ඩක් වෙනස් කරගෙන තව ඉස්සරහට කොහොමද වෙන්නේ. මෙරටට පමණක් ආවේනික වූ ඉතා දුර්ලභ වර්ගයේ පැණිකල වැද්දාන යාල් දේවි කෝච්චිය ආවා. කට්ටිය දැන් නැගලා ඉන්නේ. අයි කොහෙද යන්නේ? ඔයාලත් එහෙද යන්නේ? යාල් දේවි එන්නේ. මේ මට උතන ඉඳ තියනවද ගන්න? අපි දැන් කොළඹෙන් පිටත් වුණා. මෙයාගේ තාත්තගේ තමයි මේ ට්‍රේන් එක. Few moments later. අපි දැන් ආවා. අපි දැන් ආවා. ඇවිල්ලා ගියාම හරි පාංගෙන් දොරි ගන්නවා. A few minutes later. අපි කට්ටියත් එක්ක අපි ඉන්න තැනට ගිහිල්ලා කාලා ඔක්කොම කරලා දැන් ආවා. අපි දැන් කට්ටියත් එක්ක නාලි ඉවරයි. බස් එකක් හම්බුණා. බස් එකේ නැගලා දැන් ආයි යනවා. බස් එක නැගලා ආයිද අපි යනවා. ගයිස් අද පොඩි චොක්ලට් එකක් කෑවා. දන්නේ සුප් කරනවා. ඒ ගාමුවත් අවුනත් එහෙමයි ඉතින්. අපි දැන් කාලා බීලා ඔක්කොම කරලා ඉන්නේ. දැන් විවිධ ක්ලාස් කරන ගමන් ඉන්නේ. ඔන්න බලන්න කට්ටිය හෝ ගාලා වැඩ. මොකද හෙට ලොකු වැඩකට අපි යන්න ඉන්නේ. මෙයා තමයි පිළිවෙලටම රෙදි ගෙනල්ලා දීන්නේ. අපි ලස්සන කඩෙන් පොඩ බලන්නේ ආයේ. මොලැස් ටිකෙන් ගවන් ඉන්නේ. ඉතින් හෙට ගැන පොඩ්ඩක් දෙන්න. කල්වැරි ඉන්න මුණ පේන්නේ ගණන් ගන්න එපා. අපි මේ දැන් වෙලාව කීයද? 11යි. 11යි වෙලාව පොඩි අදහසක් ආව අයිස් ගන්න අලුත් අයිස් එකක් හම්බුණා. මොකද මේ නම? කුල්ෆි. අයිස් බාදම් අයිස්ක්‍රීම් කියලා මරු උපේරි ඇත්තටම යාපනයේ විතර අතර වෙන හොඳ එකක් නේ. එනවා එන්න අමුතු එකක් මේක පෙන්නන්නේ. What? 12 seconds later.
මම දොර ඇරලා ඉවර කරන්න ඕනේ සල්ලි ඉස්සරලා ගියා. හරිද? දොර ඇරලා මම දැන් මේව යනවා. මම යනකොට බලන ඔතන දඟලනවා. ඒ කියන්නේ අපිව දැකලා දඟලනකොට මම එකපාරට මම මේ වීඩියෝ එකේ කියද්දි මුන්දික දිව්වා ගියාම බෝල් Tomorrow. good morning. කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නේ අද අපේ වැඩේට යන්න. කෙස් එකට ආවා. වීඩියෝ ගන්න අර මේ පොඩ්ඩක් එයා මෙයා වුණා. මොකද එයා වාහන දෙක තුනක ආවේ ෆෝන් එක ඇම්පිලයි. මේක තමයි අපිට කොහොමද ගන්න තියෙන්නේ. හැම වෙලේම අපිට මෙයා තමයි අපි ගාවෙන් හිටියේ. දින 9ට අවනාවේට ටයිම් එක වල 9ට කට්ටි පොඩ්ඩක් එළියට ආවා. මේක ඉන්නවා ඉතින්. Hai, අපි ඉන්නේ. ඉන්දියාවේ එන කට්ටිය පොඩ්ඩක් වරක් කියලා ඉඳලා පොඩ්ඩක් ෂෝ එක වරක් කියලා දෙන්න. අපි කමන අපි ආපහු කරගෙන තමයි ඔන්න දැන් තමයි වැඩේ පටන් ගත්තේ. Few inches later. ඔන්න ඉතින් ඔහොම ගිහිල්ලා කට්ටියගේ ඇක්ට් එක ඉවරලා කොහොම හරි අපේ chance එකක් ආවා. අපේ මාස 3ක මහන්සිය අපිට පුළුවන් උපරිම කළා. අපි ජෆ්නා වලට ගිහිල්ලා ඉන්දියන් ජජස් 3 දෙනෙක් ඉස්සරහා කොහොම හරි අපේ ගේම ගහලා අපි second place ගත්තා. ගොඩක් සතුටුයි. අපේ කට්ටියගේ මහන්සිය අහක ගියේ නෑ. ගොඩක් සතුටුයි. 1,000 years later. ඔන්න අපේ වැඩේ ඉවරයි. කම්පිටිෂන් එක ඉවර කරලා මේ කට්ටිය දැන් ඊයේ යනකොට 3යි අපි ඉන්න දැන් ඇවිල්ලා නිදාගෙන එඩිට් කරනකොට 3:04 වගේ වුණා. එහෙම කට්ටිය නිදාගෙන හිටියා. අපි දැන් ආයේ ඉතින් ගෙදර යන්න ඇතුලේ. අපි බස් එකට කට්ටිය ටික දෙනා මෙතන ඉන්නේ. අනෝස් එක අප්සෙට් එක අද හවස යනවා ට්‍රේන් එකේ. අපි ස්ටේෂන් එකට ආවා. කට්ටිය ටික දෙනෙක් කරේ අපේ කට්ටිය තමයි දැන් යන්නේ ඉතින් කට්ටිය නෝ හවුස් යා තමයි මේ ටිකට් බලන්නේ බලන්න මේ කායිම අනිත් පැත්තට 6.5 hours later. අපි දැන් තමයි කොළඹ කොටුවට ආවේ උදේ 10 මාට විතර ට්‍රේන් එක නැග්ග වෙලාවේ දැන් වෙලාව 8:45යි. එහෙම කොළඹ කොටුවට ඇවිල්ලා කෑම කාලා එහෙම ආයි බස් එක නැගින්න හැදුවේ. අන්තිමට මං හිතලා මේක ඔය වීඩියෝ කතා වෙලා ගත්තා. එහෙනම් අපි දැන් කොටුවට යනවා බස් එකේ නැගිනවා. බස් එකේ නැගලා ඉතින් ටවුන් එකට ගිහිල්ලා කට්ටිය ටවුන් එකෙන් තමයි බෙදින්නේ. අපේ අනිත් කට්ටිය දැන් තමයි ට්‍රේන් එකේ කරලා තියෙන්නේ අරගෙන. Thanks for watching. Please subscribe.